Welcome to Max Tower YouTube channel. හරි. අද ඔයාලට මම කරන්න හිතන් ඉන්නේ මේ පේපර් එක සාකච්ඡා කරන එක. මොකද්ද පේපරය? මම ඔයාලට ගෲප් එකට දාලා තියෙනවා. 2024-25 පෙරවරු පරීක්ෂණ මේ පෙරවරු පරීක්ෂණය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අමාත්‍යාංශයෙන් නිකුත් කරපු මේ වර අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දුවදරුවන් නිකුත් කරපු ගණිතයේ විෂයට පෙරවරු ප්‍රශ්න පත්‍රයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ අපි කතා කරන බලාපොරොත්තු වෙන දැන් පළවෙනි පේපර් එක. පළවෙනි කොටස මේ පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 25 තමයි අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක බලන්න කලින් මේ PDF එක ඔයාලට හම්බෙලා තියෙනවා. ඒක මේ ෆොටෝපියක් ඔයාලා print එකක් ඔයාලා අරගෙන තියෙනවා මම හිතනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ තියෙන ප්‍රශ්න පත්‍රය විවිධ රුපියල් 6000ක මුදලක් 8%ක වාර්ෂික සුළුපොලි අනුපාතයක් ගෙවන බැංකුවක තැන්පත් කර ඇත. ඔහුට රුපියල් 1440ක පොලියක් ලැබෙන්නේ වසර කීයකට පසුවද කියලා අහනවා. හරි. මේ ප්‍රශ්නේදී අපි හැමදාම වගේ මේ ප්‍රශ්නේ විසඳන්නේ අපි තැන්පත් කරන මුදල. ඒ කියන්නේ රුපියල් 6000ක මුදල අපි වැඩි කරනවා පොලි ප්‍රතිශතයෙන් 8%කින් වැඩි කරනවා. හරිද? අපි ගාව අවුරුදු ගාණක් මේක කියන්නේ මේ සුළු පොලි අනුපාතයකදී බැංකුවට අවුරුදු ගාණක් මේක කියන්න දෙනවා. ඒතර අපේ අවුරුදු ගාණ දන්නවද? නෑ. මේ තියෙන සුළු පොලි වෙන ක්‍රමය මේක වැඩි කරනවා අවුරුදු ගාණින්. අවුරුදු අපි දන්නේ නැත්නම් මොදා ගන්නවා x අකුරක්. හරිද? දැන් මේ අවුරුදු ගානට පස්සේ මෙයාට හම්බෙන මුදල තමයි රුපියල් 1440යි කියලා කියන්නේ. හරිද? 1440යි කියලා කියන්නේ මෙයාට අවුරුදු ගානට පස්සේ හම්බෙන මුදල. දැන් මේ ගාන අපි සුළු කරන්න ගියොත් එහෙම. හරිද? මේ ගාන අපි අවුරුදු ගාන හොයාගන්න උත්තරේ හොයාගන්න ඕනේ. අපි අවුරුදු ගාන හොයාගන්න ඕනේ. අවුරුදු ගාන හොයන්න අපි මේ සුළු කරනවා කොහොමද? බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 60 වැඩි කරා 8 කීයද? 6 වරකට 48යි. මේ බිංදු දැන් මම මෙතනින් සමාන වැඩි කරා x කියන අවුරුදු ගාන අපි හොඳට මතක තියාගන්න මේ x කියන්නේ මොකද්ද අවුරුදු ගාන සමානයි 1440ට බෙදනවා 480 න් ඇයි බෙදන්නේ 480 x මේ පැත්තේ තනි කර ගන්න ඕන හන්ද මේ පැත්තත් බෙදනවා 480 න් මේ 480ට 480 කැපිලා යනවා මේ පැත්ත ඉතුරු වෙනවා කවුද x සමානයි බිංදුවට බිංදුව කැපිලා යනවා 48ට 48 ඒවා 1යි 144ට 48 ඒවා 3යි කියලා ඉතුරු වෙනවා. එහෙනම් x සමානයි 3යි කියලා උත්තරයක් එනවා. මේ මොකද්ද x කියලා කියන්නේ? අවුරුදු ගාන. අවුරුදු කීයද? අවුරුදු 3කට පස්සේ තමයි 1440ක පොලි මුදලක් මෙයාට හම්බෙන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ එහෙම විසඳනකොට අපි දෙවෙනි ප්‍රශ්නේ නම් මේ විදිහට ABC ත්‍රිකෝණයේ මෙතන රූපයක් දීලා තියෙනවා. අපි මේ රූපය ඇඳගෙන ඉන්න ඔක්කොම කරා. මේ රූපය ඇඳගෙන ඉන්නවා අපි ඔක්කොම. කලින් ඒතර අපිට ලේසින් මේ ගන්න බලන්න. මේව රූපයක් දීලා තියෙනවා මෙයාලා. මෙන්න මේ විදිහට මෙතන x මෙතන 2යි x මෙතන අගයක් නැහැ. මෙතන c b a කියලා දෙනවා. හරි. දැන් බලන්න මෙතන ABC ත්‍රිකෝණය. මෙන්න ABC ත්‍රිකෝණය වලට දීලා තියෙනවා BAC කෝණය. BAC කෝණය BAC කෝණය වෙන්න තියෙනවා BAC කෝණය එකතු කිරීම ACB කෝණය ACB කෝණය වෙන්න මේ කෝණය ACB කෝණය සමානයි 100යි. එහෙනම් මෙන්න මම නිල් පාටෙන් ලකුණු කරගත්තු කෝණ දෙකේ එකතුව අංශක 100යි කියලා දෙනවා. රූපයේ ලකුණු කර ඇති තොරතුරු අනුව BAC හි අගය සොයන්න. BAC කියලා කියන්නේ BAC වෙන්න මේ තනි x අකුරේ ඉන්න කෝණය කීයද කියලා තමයි අහන්නේ. දැන් අපිට පුළුවන් මේ නිල් පාටින් ලකුණු කරගත්ත කෝණ දෙකයි මේ කෝණය එකතු කරලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා අපි දන්නවා. හරිද? එතකොට ඒ ක්‍රමය පාවිච්චි කරලා ත්‍රිකෝණයේ මේ කෝණ තුනේම එකතුව අංශක 180යි. මේ කෝණ දෙකේ එකතු දැනටමත් දන්නවා කීයද? 100යි කියලා. එහෙනම් 100 එකතු කිරීම 2x. මේ 100යි 2යි එකතු කරාම කීයට සමාන වෙන්න ඕනේ? 180යි 180 සමාන වෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180ක් වෙන හින්දා. හරි.
දැන් ඔයාලට මෙතන 2x හොයාගන්න මේ 100 මෙතන තියාගෙන බෑ 100 යවන්න සමානලම එහා පැත්තට මෙයා ගාව ඉතුරු වෙනවා 2x විතරක් සමානයි 180 100 එහා පැත්තට ගියාම ඍණ 100ක් වෙනවා 180න් 100 කඩුනම 80යි සමානයි 2x බෙදනවා දෙකෙන් බෙදුවේ x අපුර තනි කරගන්න දෙකට දෙක පිටිලා ගියා දෙකට දෙකේවා 1යි අකුර දෙකේවා 40යි එන x සමානයි උත්තරය 40යි කියනවා x කියලා කියන්නේ කවුද මෙන්න බලන්න BAC කෝණය තමයි x කියලා දෙන්නේ අපිට නම් x තමයි හොයන්න තිබිලා තියෙන්නේ එහෙනම් උත්තරේ එනවා x සමානයි අංශක 40යි කියලා 3 පහත සහ බීජ පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න හරි පහත සහ බීජ පදවල කුඩා පොදු ගුණාකාරය ගන්න තියෙන්නේ බලමු අපි ඒක කොහොමද කුඩා පොදු ගුණාකාර කරන්නේ කියලා කුඩා පොදු ගුණාකාර කරන්නේ මෙන්න මෙහෙම එකක් දීලා මොකද්ද x වර්ගය y 4x වර්ග y 6xy දැන් මේක අපිට සාධක වලින් යාමෙන් ප්‍රථම සාධන මේ සාධක අපිට හදාන්නේ x වර්ගය x වර්ගයේ y හැදිලා තියෙන්නේ x වර්ගය ගුණ වුණා y වල නේද 4x වර්ග y දැන් මට 4 ලියන්න බෑ මෙතන ඇයි 4 ලියන්න බැරි 4 ලියන්න 4ෙන් නෙමෙයි ඉලක්කම අපි එතන ඉලක්කම් ලියන්න ඕනේ ප්‍රථම සංඛ්‍යා ඒ කියන්නේ ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස තමයි එතන ඉලක්කම් ටික අපි ලියන්න ඕ එහෙනම් 4 කියන්නේ කීයද ප්‍රථම සංඛ්‍යා 2 දෙකේ කීයද දෙකේ වර්ගය කියන්නේ 4යි වැඩි කිරීම x වල වර්ගය හැමමයි y වල වර්ගයත් එහෙම y වල වර්ගය නෑ y විතරක් එහෙමමයි මෙතන 6 6 අපිට බෑ එහෙම තියන්න 6 ප්‍රථම සංඛ්‍යාවක් නෙවෙයි එහෙනම් 6 කියන්නේ කීයද දෙවරක් 3 එතකොට දෙවරක් 3 6යි 2යි 3යි දෙකම ප්‍රථම සංඛ්‍යා x අකුරෙන් සහ y අකුරෙන් වැඩි වෙලා තියෙනවා අපිට පුළුවන් ඊට පස්සේ මොකද්ද මේකේ හැම බලන්න මේ දෙකේ ඉලක්කම ඊළඟට තුනේ ඉලක්කම තියෙනවා ඊට පස්සේ x අකුර තියෙනවා මේ විදිහට y අකුරත් මේ තුනේම තියෙනවා හරිද අපිට පුළුවන් මේ අකුරු වලින් බලන්න දෙකේ ඉල මේ හැම අකුරක්ම ගන්න ඕනේ දෙකේ ඉලක්ක මේ කුඩා බුදු ගුණාකාරය මම කුඩා බුදු ගුණාකාරය මම රූපෝ කියලා ලියා ගන්නවා කුඩා බුදු ගුණාකාරය කියන්නේ දෙකේ ඉලක්ක මේ වැඩිම බලය දෙක තියෙනවා දෙකේ වර්ගය නේද කුඩා බුදු ගුණාකාරය දෙකේ වර්ගය තමයි ගන්න තුනේ ඉලක්ක විතරක් තියෙනවා තුනේ ඉලක්ක වැඩිම බලය ඒක විතරයි එහෙනම් වැඩිම බලය ලියා ගන්න 3 x අකුරු බලන්න තුන් දෙනාගෙම ඉන්න x මේ තුන් දෙනාගෙම වැඩිම බලය තියෙන කීයද x වර්ගය එහෙනම් x වර්ගය තමයි ලියා ගන්නවා වැඩි කිරීම බලන්න මෙතන y තියෙනවා එහෙනම් y එන්නම ලියා ගන්නවා. ඒකේ y වල වැඩිම බලය y විතරයි. දැන් බලන්න අපි මේ හම්බුන ප්‍රකාශනය සුළු කරගන්න ඕන. කොහොමද සුළු කරගන්නේ? දෙකේ වර්ගය කීයද? දෙකේ වර්ගය 4යි. 4 වරක් 3. දෙකේ වර්ගය 4යි. 4 වරක් 3. 12යි. x වර්ගය හැමමයි y ත් එහෙම. වෙන්න අපි කියන උත්තරේ එනවා කුඩා පොදු ගුණාකාරය 12යි x වර්ග y කියලා. තේරුණාද? මොන විදිහද තමයි ඔය ගාන සුළු වෙලා එන්න ඕනේ. හරි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපිට හතරවෙනි ගාන තියෙන මෙන්න මේ විදිහට log 5 පාදයට a සමානයි 4 නම් එහි අගේ 5 බලයක් ලෙස ලියන්නලු. බලන්න log 5 පාදයට a සමානයි 4 නම් අපිට ලියන්න කියනවා මොකද්ද මේක a වලගේ 5 බලයක් විදියට හරි ඉස්සෙල්ලා මම මෙහෙම පොඩි උදාහරණයක් දීලා ඉන්නම් දෙකේ තුන්වෙනි බලය සමානයි 8යිනේ මෙන්න මේක කොහොමද මම log ගන්න එක විදිහට ලියා ගන්න හරිද මේක ලියා ගන්න අපි log දෙකේ පාදයට සමානෝනේ හැබැයි 8 සමානයි බලය 3යි. එහෙනම් මේකෙත් මොකද වෙන්න ඕනේ? මේකෙත් a කියලා කියන්නේ පාදය 5 පාදයට a සමානයි 4නේ. a ඉන්නේ අනිවාර්යෙන් සමාන ලකුණෙන් එහා පැත්තේ 4 ඉන්න ඕනේ කො මේ බලයේ ඉන්නේ සමාන ලකුණෙන් මෙහා පැත්තේ න ะ. මෙතන ඉන්න ඉලක්කම ඉන්න ඕනේ 5 උඩ 4යි කියන. එහෙනම් 5 4 වෙනි බලය සමානයි
A කියලා තමයි යෝග්‍ය උත්තරය එන්නේ. හරි. ඔය හතරේ ගන්න කොහොම හදනවා? හරි. බලන්න පස්වෙනි ගන්න. රූපයේ දැක්වෙන ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සමවීම සඳහා සැපිරිය යුතු සෙසු අවශ්‍යතා සඳහා පහත ප්‍රකාශ තුළින් තෝරා යටින් ඉරක් අඳින්න. හරි. මම ත්‍රිකෝණ දෙක ඉස්සලා මෙතන ඇඳගෙන ඉන්නම්. මේ ත්‍රිකෝණ දෙක අංග සමවන ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. ඒ ත්‍රිකෝණ දෙක අංග සමවන්නේ මොන අවස්ථාවෙන්ද කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒ අවස්ථාව අපි දන්න අවස්ථාවක් අවස්ථා හතරයි තියෙන්නේ ත්‍රිකෝණයක් අංග සමවන්න. මොකද්ද ත්‍රිකෝණ අංග සමවන අවස්ථා හතර? පා අවස්ථාව. ඒ කියන්නේ පාද තුනක් තියෙන අවස්ථාව. ඊට පස්සේ පාකෝපා අවස්ථාව. අය දිනවා කෝකෝපා අවස්ථාව සහ කර්ණපා අවස්ථාව. බැලුවමට මේක කර්ණපා අවස්ථාවේ අංග සම වෙන්නේ නැහැ. කර්ණපාවනේ අංග සම වෙනවා අනිවාර්යෙන් තියෙනවා ත්‍රිකෝණ ත්‍රිකෝණ වෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපිට තව අවස්ථා තුනක් තියෙනවා. පා අවස්ථා, පාකෝපා අවස්ථාව සහ කෝකෝපා අවස්ථාව. මේ අවස්ථා තුනෙන් පා අවස්ථාව වෙන්න විදියකුත් නැහැ. ඇයි? මේකේ කෝණ දෙකක් දීලා තියෙනවා. එහෙනම් ඒකෙන් ඉන්න විදියකුත් නැහැ. ඉතුරුලා තියෙන්නේ කෝකෝපා අවස්ථාව සහ පාකෝපා අවස්ථාව. හරිද? හරි. බලමු. එහෙනම් මේක අංග සම වෙනවා නම් මොනවද අනුරූපාංග? තවද අනුරූපාංග නේ. තව මොනවද අංග සම අවස්ථාව වෙන සෙසු අවශ්‍යතාවයන් මොනවද කියලා අහනවා. බලමු මේක මොනවද අවශ්‍යතාවයන් තියෙන්නේ. පළවෙනි රෝම ඉලක්කමේ තියෙනවා AC සමානයි PR. බලමු මම ඉඳ ගන්න. AC වෙන්න AC පාදය සමානයි PR පාදය. බලන්න ත්‍රිකෝණ දෙක බැලුමට අනුරූප වෙනවද කියලා. මේක මෙහෙම ගිහිල්ලා තිබ්බන් පස්සේ මේ කෝණය මෙතෙන්ට හිටිනවා මේ පාදෙ මෙතෙන් මේ පාදෙ මෙතෙන් මෙහෙම ළඟ නැහැ ළඟ තියෙනවා. එහෙනම් ඒක අනුරූප පාදයක්. එහෙනම් ඒ දෙක සමාන වෙන්න පුළුවන්. තව එහා පැත්තේ හෝ ACB කෝණය. ACB කෝණය කො ACB කෝණය. වෙන්නේ ACB කෝණය. මේ ACB කෝණය සමානයිලු QPR වලට. QPR වලට මේ කෝණය සමානයි. වෙන්න පුළුවන් දෙයක්. ඒක කොහොමද වෙන්න බැයි. බැරි හේතුව බලන්න මේ ඊළඟ කෝණය තමයි මේ ඊළඟ කෝණයට සමාන වෙන්න ඕනේ. මේ වෙන කොහොමද කොහොමද සමානතාව හරියන්නේ නැහැ. එහෙනම් මේ පාදය වැරදි. පළවෙනි එක වැරදි. පළවෙනි එක ගන්න බෑ. දෙවෙනි එකේ මොකක්ද තියෙන්නේ? BC පාදයට QR පාදය සමානයි. BC පාදය වෙන්න තියෙනවා BC පාදය. BC පාදයට QR පාදය. මෙන්න QR පාදය. එනවා QR පාදය BC පාදයට සමානයි. ඒකට අපිට ගන්න පුළුවන් ඒක අනුරූප කියන මේ අනුරූප පාද දෙක තමයි සමාන වෙලා තියෙන්නේ. ඒක හෝ BAC කෝණය. BAC කෝණය වෙන්න දැන් මේ කෝණය ආවා. BAC කෝණය සමානයි RPQ කෝණය. RPQ මේ කෝණය. අන්න ඒ කෝණ දෙක නම් හරි. මේ කෝණ දෙකයි මේ පාද දෙකයි සමානයිලු. මම එකට ඉරිකැලි දෙකක් කරන ගන්න මේ විදිහට. හරි. එහෙනම් මට පේන විදිහට මේ දෙවෙනි උත්තරය හරි. බලමු අපි නිකම්ම තුන්වෙනි උත්තරේ. AC සමානයි AP. AC සමානයි AP. AC සමානයි AP සමානයි PQ. මේ තියෙන PQ ට සමානයි. ඒක කොහොමද වෙන්න විදිහක් නැහැ. දත්තේ විදිහට දීලා තියෙනවා PQ ට AB සමානයි කියලා. එහෙනම් කොහොමත්ම සමාන වෙන්න විදිහක් නැහැ. AC ට PQ සමාන වෙන්න විදිහක් නැහැ. මොකද අනුරූප පාද නෙවෙයි තියෙන්නේ. අපිට මේ උත්තරේ එන්නේ දෙවෙනි එක BC සමානයි QR හෝ PAC සමානයි RPQ කෝණය. හරිද? එහෙනම් මේක තමයි උත්තරේ වෙන්නේ. දෙවෙනි එක තමයි උත්තරේ. හයවෙනි ගාන. හයවෙනි ගාන තියෙන සාධක හොයන්න. කොහොමද සාධක හොයන්නේ? 3x වර්ගය ඍණ 75. හරි මේක සාධක හොයන්නේ කොහොමද? සාධක හොයනවා නම් අපි මේක ඉස්සෙල්ලාම පොදු පද ගමු එළියට. බලන්න 3x වර්ගය ඍණ 75. මේ දෙකෙන්ම පොදු පදයක් මට ගන්න පුළුවන් එළියට. මොකද්ද පොදු පදය? 3. 3 ඉලක්ක මෙළියට ගත්තාම x වර්ගය ඇතුලේ ඉතුරු වෙයි. ඍණ 75න් 3ක් ගත්තොත් 3 වරක් කීයද 75 වෙන්නේ? 3 වරක් 25 75යි. දැන් මට පුළුවන් 3යි x වර්ගය ඍණ
25 කියන්නේ කීයේ වර්ගය? 5 වර්ගය. හරිද? 25 කියන්නේ 5 වර්ගය. දැන් මෙන්න තියෙනවා වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අන්තරයක් තියෙනවා කියලා කියන අනිවාර්යෙන් x ඍණ 5යි අනිත් එක x ධන 5යි. මුලින් තිබ්බ තුනේ ඉලක්ක මෙහෙමම තියෙන්න ඕනේ. දැන් ඔන්න සාධක ආවා මට. මොකද්ද? 3 x ඍණ 5 x ධන 5. සාධක තුනක් මට ඇවිල්ලා එන්න අන්තිම උත්තරේ වෙන්නේ ඔන්න 7 වෙනි ගාන. මම හිතනවා මම පැහැදිලි කියලා ඔයාලට. මොකද මේ දැන් ඉන්ටර්නෙට් භාවිතය දින කට්ටිය වර්ගඵලය 154ක් වූ වර්ග සෙන්ටිමීටර 154ක් වූ වෘත්තාකාර කඩදාසියකින් කේන්ද්‍ර කෝණයෙහි විශාල අත්‍යංශ 90ක් වූ කේන්ද්‍ර ಖಂಡයක් කපනු ලැබේ. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න. හරිද? වෘත්තාකාර කඩදාසියක් තියෙනවා මෙන්න මේ විදිහට. මේකේ වර්ගඵලය 154යි වර්ග සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. එහෙනම් මේකෙන් අංශක 90ක් කියලා කියන්නේ කොච්චර පංගුවක්ද? වෘත්තයකින් අංශක 90ක් කියලා කියන්නේ 4න් පංගුවක්. එහෙනම් මේ වර්ගඵලය 4ට බෙදුවා නම් අපිට අදාළ වර්ගඵලයේ සහිත වෘත්තයෙන් 4 අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන කොටසක වර්ගඵලය එනවා. එහෙනම් මම කරන වැඩේ 154 බෙදනවා 4න්. 154 4න් බෙදුවම උත්තරේ කීයක් එයිද? බෙදලා බලන්න. මෙතන එනවා 154ට දෙකේ ඒවා 77ක් තියෙනවා. 4ට දෙකේ ඒවා දෙකක් තියෙනවා. 77 දෙකෙන් බෙදුවම මට එනවා උත්තරයක් 38.5යි මොනවද වර්ග සෙන්ටිමීටර 38.5යි වර්ග සෙන්ටිමීටර කියලා උත්තරයක් එනවා. සුළු කරලා බලන්න. හරි. ඊට පස්සේ තියෙන 8 වෙනි ගාන 8 වෙනි ගාන තියෙන්නේ අටවෙනි ගානේ මොකක්ද තියෙන්නේ? a සමානයි ඉස්සරට 5 ගුණාකාර. a සමානයි ඉස්සරට අඩු 5 ගුණාකාර. ඒතර a වල මම ලියාගන්නේ ඉස්සරට 5 ගුණාකාර ටික මම ලියාගන්න. මොනවද ඉස්සරට 5 ගුණාකාර ටික? 5 10 15 20ට අඩු ගියම 20 ඉන්නේ. ඔය 5 10 15. ඊට පස්සේ තියෙනවා a කුලකයේ ජනන ස්වරූපයෙන් ලියා දක්වන්න. ජනන ස්වරූපයෙන් ලියන්න. කොහොමද එන අපි මේ ජනන ස්වරූපයෙන් ලියන්නේ? a සමානයි මම ජනන ස්වරූපයෙන් සංකලවරහන දාන්න ඕනේ. x යනු x 32ක් තියලා x යනු මොන ගුණාකාරද? 5හි ගුණාකාර කීයට අඩුද? බිංදුව 37 අතර නේද මේක තියෙන්න ඕනේ. එහෙනම් මෙතන අපි මෙතන කෙලවරෙන් ලියන්න ඕනේ. බිංදුව වඩා විශාලයි x වලගේ ඊට වඩා විශාලයි 20 සමාන ලකුණක් එන්නේ නැහැ. සරලවම වහන්න තියෙන්නේ. හරිද? මේක තමයි ජනන ස්වරූපය. a සමානයි x යනු x 32ක් තියලා x යනු 5 ගුණාකාර කීයද කියලා ගන්න. බිංදුවේ ඉඳලා 20 වෙනකම්. හරිද? හරි. ඒකට උත්තරය ඔය විදිහට ලියාගන්න. ජනන ස්වරූපයෙන් ලියන්න ගියාම ඔන්න ඔය විදිහට ලියන්න ඕනේ. අනිවාර්යෙන් x දීලා 32ක් තියලා s යනු 5 ගුණාකාරද 2 ගුණාකාරද ඔත්තේ සංඛ්‍යාද ඉරට්ටේ සංඛ්‍යාද ඔය මොකක් හරි අදාළ ගුණාකාරය අගයක් කියන එකක් ලියලා ඊට පස්සේ අදාළ පරාසය ලියන්න ඕනේ. පරාසයට බිංදුව ඉඳලා 20 වෙනකන්ද බිංදුව ඉඳලා 10 වෙනකන්ද බිංදුව ඉඳලා 2 වෙනකන්ද කීය වෙනකන් තියනවාද කියලා ලියන්න ඕනේ. හරිද? හරි ඊට පස්සේ බලමු මොකක්ද තියෙන්නේ මේ සමාන්තර ABCD සමාන්තරාශ්‍රය කියන. මම සමාන්තරාශ්‍රය ඇඳ ගන්නම් මේ විදිහට. මෙන්න මේ විදිහට සමාන්තරාශ්‍රයක් තියෙනවා. මේ සමාන්තරාශ්‍රයේ දත්ත දීලා තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි. මේකට මේක සමාන්තරයි. මේක A B C D කියලා දීලා තියෙනවා. හරිද? හරි. ABCD සමාන්තරාශ්‍රයේදී මෙම සමාන්තරාශ්‍රය සම්බන්ධ දී ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය ඉදිරියෙන් හරි ලකුණද වැරදි ප්‍රකාශ ඉදිරියෙන් කතර ලකුණද
යොදන්න කියලා තියෙනවා. හරි බලමු. මොකද්ද පළවෙනි ප්‍රකාශය? AB සමානයි DC. AB සමානයි DC. ආයෙක හරි. එහෙනම් AB සමානයි DC කියන එක හරි. හරිද? ඒක හරියන්නේ ඇයි? සමාන්තර ආශ්‍රයක අපි දන්නවා සම්මුඛ පාද සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි හා සමාන්තරයි කියලා අපි දන්නවා. එහෙනම් අනිවාර්යෙන් AB පාදයට BC පාදය සමානයි. මෙතන උඩ තියෙන්නේ D අකුර. හරිද? AB පාදයට DC පාදය සමානයි. AC පාදයට BD පාදය සමානයි. AC පාදය කොහොමද? AC පාදය මේ AC විකර්ණය BD විකර්ණයට සමානයිලු. කොහෙත්ම වෙන්න විදිහක් නැහැ. AC විකර්ණය අපි දන්නවා දිගින් වැඩි BD විකර්ණයට වඩා. එහෙනම් AC විකර්ණය BD විකර්ණයට කවදාවත් සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඒ උත්තරේ දෙන්න වැරදි ලකුණ දාගන්න ඕනේ. ක්‍රම ඉලක්කම් 3 DAB සමානයි DCB. DAB කෝණය කො DAB මෙන්න මේ කෝණය. DAB කෝණය සමානයි DCB. DCB මෙන්න මේ කෝණය සමානයි. ඔව් සමානයි. DAB කෝණය සමානයි DCB කෝණයට. හේතුව අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ හැම වෙලාවෙම සමානව තමයි තියෙන්නේ. එහෙනම් මේ කෝණ දෙකත් අනිවාර්යෙන් සමානයි. තව එකක් එහෙනම් මම කියනවා මොකද්ද? මේ සමාන්තර ආශ්‍රය මේ කෝණයට මේ කෝණය සමානයි. තව ලක්ෂණයක් තියෙන සමාන්තර ආශ්‍රය මොනවද? ඔන්න බලන්න සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද සමානයි හා සමාන්තරයි. හරිද? එතකොට සම්මුඛ කෝණ සමානයි. තව විකර්ණ එකිනෙක සමාච්ඡේදනය වේ. බලන්න මේ මෙතන ඉඳලා මෙතෙන් තියෙන දුරයි මෙතන මෙතෙන් දුර එක සමානයි. ඒ වල ඉඳලා මේ මැද ඡේදනය වෙච්ච තැනටයි ඡේදනය වෙච්ච තැන ඉඳලා C වල තියෙන දුරයි එක සමානයි. හරිද? විකර්ණ එකිනෙක සමච්ඡේදන වේ කියන තව සමාන්තර ආශ්‍රයක තව ලක්ෂණයක්. තව එකක් තමයි සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය එක් එක් විකර්ණ මගින් සමච්ඡේදනය කරයි. කියන්නේ මුළු සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය BD විකර්ණය මගින් සමච්ඡේදනය කරනවා. කොටස් දෙකකට සමාන කොටස් දෙකකට කඩනවා. සම්පූර්ණ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය AC පාදයේ මගින් සමාන කොටස් දෙකකට වෙන් කරනවා. අන්න ඒක කියන්නේ විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරයි කියන. ඔය වගේ ඕන ලක්ෂණයක් තියෙනවා නම් ඔයා දාගන්න ඕනේ. හරි 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ආනයනික විදුලි උපකරණයක විකුණුම් මිල රුපියල් 80000ක් වේ. එම භාණ්ඩය මිලදී ගැනීමේ දී රියල් 15ක එකතු කළ අගය මත වැට් එකතු කළ අගය මත බදු ඒ කියන්නේ වැට් ගෙවිය යුතු වේ. බදු සමග භාණ්ඩයේ වටිනාකම සොයන්න. බදු සමග භාණ්ඩයේ වටිනාකම හොයන්න තියෙන්නේ ඉස්සල්ලාම අපි 80000 ගුණ කරමු 115. මොකද අපේ වැට් ප්‍රතිශතය 115. මේ විදිහට අපි මේ මෙහෙට හදිවුත් අපිට හම්බෙන්නේ වැට් බදු මුදල විතරයි. හරිද? 100.02 කැපුණා. 800 15ක් කීයද? 8 වරක් 15 කීයද? 8 වරක් 15 8 ඒවා 15. 8 ඒවා 15ක් 8 වරක් 5 40න් බිංදුව දැම්ම 4ක් විතරයි. 8 වරක් එක 8යි 8යි 4යි 12යි. 120යි මේ බිංදුව දෙක දැම්ම මෙතනින්. රුපියල් කීයද වැට් බදු මුදල විතරක්? රුපියල් 12000ක් න වැට් බදු මුදල විතරක්. එහෙනම් භාණ්ඩයේ විකුණුම් එක නේ අපි අහන්නේ භාණ්ඩයේ වටිනාකමනේ අහන්නේ අපි. එහෙනම් මේ වැට් බදු මුදලට භාණ්ඩයේ වටිනාකම රුපියල් 80000 එකතු කරන්න ඕනේ. නම් 12000ට එකතු කර 80000ක උත්තරේ එනවා 0.0.0.2 නම් රුපියල් කීයක් එනවද? 92000ක් එනවා. එහෙනම් භාණ්ඩයේ මිල භාණ්ඩයේ වටිනාකම රුපියල් 92000 කියලා උත්තරයක් ගන්න පුළුවන්. මේකට අපිට තව විදිහකට හදන්න පුළුවන්. මේ ඇවිල්ලා එක ක්‍රමයක්. මේ ඇවිල්ලා මොකද්ද? ඉස්සලාම වැට් බදු වෙදුවා. වැට් බදු කීයද කියලා. ඒකන අපේ භාණ්ඩයේ විකුණුම් මිල එකතු කරාම පිට ආවා භාණ්ඩයේ නව වටිනාකම කීයද කියලා. තව විදිහකින් මේක අපිට හදන්න පුළුවන්. හරිද? අපි දැන් මේ හෙව්වේ බදු මුදල වෙනම හොයලා ඒකට අර එකතු කරා. මේක කෙලින්ම උත්තරයක් කියන ක්‍රමයක් කියනවා මොකද්ද? 80000 ඒ කියන්නේ භාණ්ඩයේ වටිනාකම ආනයනික වටිනාකම වැඩි කරා 15න් නෙවෙයි
හරිද 115 නෙවෙයි වැඩි කරන්නේ එක. අපි භාණ්ඩයක් 100ට ගෙනාවොත් එහෙම අපි ඒක භාණ්ඩේ වටිනා වැඩිපතුත් එකතු කරාට පස්සේ 115ක් වෙනවා ඒකේ වටිනාකම. එහෙනම් 115 තමයි වැඩි කරන්නේ. බින්දුව බින්දුව කැපුණා. 8 වරක් 115. 8 වරක් 5 40 බින්දුව දැම්මා. 4ක් ඉතුරුයි. 8 වරක් 1 8යි 8යි 4යි 12යි 2 දැම්මා. එකක් ඉතුරුයි 8 වරක් 8යි 1යි 9යි. මේ බින්දුව ලියනවා මෙතන. බලන්න කලින් උත්තරේමයි නේද ආවේ. 92000 කියලා උත්තරයක් අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 11 වෙනි ගාන. 11 වෙනි ගානේ හදන්න මේ භාග විසඳන්න තියෙනවා. විසඳන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා හොයන්න ඕනේ x වල අගය කීයද කියලා. විකුණන්න තියෙනවා නම් x වල අගය විසඳන්න තියෙනවා නම් x වල අගය. බලන්න ගාන තියෙන මෙන්න මේ විදිහට x බෙදී 1 බෙදීම x ඍණ 2යි සමානයි භාගයට. සමානයි දෙකෙන් එකයි. හරි. මේ ගාන විසඳන්න අපි මොකද්ද කරන්නේ? අපිට මොකද්ද කරන්න පුළුවන්? මම මේ ගාන විසඳන්න කරන වැඩේ තමයි මේ භාග සංඛ්‍යා මෙහෙට ගෙනලා පූර්ණ සංඛ්‍යාව එහා පැත්තට දාන. ඒ කියන්නේ 1 බෙදීම x භාග මේ පැත්තට ගියම ඍණ භාගයක් වෙනවා. මොකද සමාන ලකුණෙන් පැත්ත මාරු වෙනවා කියන අනිවාර්යෙන් යා මේ ලකුණ මාරු කර ගන්නවා. ඍණ දෙක එහා පැත්තට ගියාම ධන දෙකක් වෙනවා. දැන් බලන්න පළවෙනිම දැන් ඔන්න ගාන වෙනස් වුණා. 1 බෙදීම x ඍණ 1 බෙදීම 2 සමානයි 2යි. දැන් මට පුළුවන් මෙන්න මේකේ පොදු හරය හදාගන්න. පොදු හරය කීයද වෙන්නේ? පොදු හරය 2 ගුණ කරා x වලින් පොදු හරය 2යි x. x වල දෙකේ ඉලක්කම තියෙනවද නැහැ? ඒක ගැඩියට ගන්න දෙක. උඩතරි කරා දෙකේ. එතන දෙවරක් එක 2යි. අඩු කිරීම x වල දෙකේ ඉලක්කම තියෙනවා x අපුරන. එහෙනම් මේ පැත්තට කරා x වලින්. උඩතරි කරා x වලින්. x වලින් වැඩි කරා. සමානයි 2යි. දැන් මොකද කරන්නේ? දැන් අපිට මේක හදන්නේ කොහොමද? ඔන්න පොඩි වැඩක් වෙලා. මෙතන යන මේ ගාන හදන්නේ කොහොමද? අපිට පුළුවන් හරස් ගුණිතය දාගන්න. බලන්න මේ වෙලාවේදී මේ දෙකේ ඉලක්කම ඊට උඩ තියෙන්නේ යටින් තියෙන එකේ ඉලක්කම. අපිට ඒක පේනවද යටින් තියෙන එකේ ඉලක්කම? නෑ අපි ගණන් ගන්නවත් නෑ. හැබැයි මේ වෙලාවට අපිට දාන්න පුළුවන් හරස් ගුණිතය. බලන්න මේම හරස් ගුණිතය දාන්න බැයිද කියලා. 2x වැඩි කරලා 2 2x 2ෙන් වැඩි කරාම උත්තරේ කීයක් වෙනවද? 4යි x වෙනවා. සමානයි x ඍණ 2 වැඩි කරා එකෙන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 2 ඍණ xම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මම කරන වැඩේ බලන්න මෙයාගෙන් මට මේ පැත්තේ x තියාගෙන මට උත්තරයක් තනියම හදන්න පුළුවන්ද? බෑ. ඉලක්කම් එක පැත්තකට අකුරු ඉලක්කම් එක පැත්තකට. ඉලක්කම් එක පැත්තකට වගේම අකුරු තව පැත්තකට විදියට මේක හදාගන්න. මෙතන මේ තියෙන ඍණ 2යි ඍණ x අපර මම මේ පැත්තට අරන් එනවා. ධන x කරලා එහෙනම් 4x ධන x සමානයි 2යි කියලා උත්තරයක් එනවා. 14යි x එකයි x දෙක එකම 5යි x වෙනවා. 5යි x සමානයි 2යි. 5යි x සමානයි 2ක් වෙනවා. දැන් මට පුළුවන් නේද 5යි x සමානයි 2 කියන එක පහෙන් බෙදා ගන්න. මේ පැත්තත් පහෙන් 5ට 5 කැපෙනවා. මේ පැත්තේ x සමානයි උත්තරයක් එනවා 5න් 2යි කියලා. මෙන්න උත්තරේ. x සමානයි 5න් 2යි ලැබෙන උත්තරයක් ගන්න පුළුවන්. හරිද? මම තමයි උත්තරේ විසඳුම අපි කියන්නේ. අපෙන් අහන්නේ අපිට විසඳුම විසඳන්න කියලා තියෙනවා අනිවාර්යෙන් x ලගය හොයන්න ඕනේ. 12 වෙනි ගාන පුද්ගලයෙකු තම මාසික ආදායම වැය කරන ආකාරය පහත වටපස්තරයෙන් නිරූපණය වේ. ඉදිරි කිරීම සඳහා රුපියල් 30000ක මුදලක් වෙන් කර ඇතනම් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල කොපමණද කියලා අහනවා. ඉතලම වටපස්තරයෙන් මේකේ දීලා තියෙනවා. මොකද්ද මේ වටපස්තරයෙන් කියන්නේ? බලන්න වටපස්තරය මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. වටපස්තරේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අංශක 90ක් තියෙනවා එතන. මෙතන දන්නේ නැති කෝණයක් තියෙනවා. එතන 210ක් තියෙනවා. මේක ඇවිල්ලා ඉතිරි කිරීම. ඉතිරි. මේක වෙනත්. මේක අධ්‍යාපන කටයුතු. අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන කොටස. පුද්ගලයෙකු තම මාසික ආදායමෙන් වැය කරන ආකාරයේ පහත වටපස්තරයෙන් නිරූපණය වේ. ඉතිරි කිරීම සඳහා රුපියල් 30000යි. ඉතිරි කිරීම කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස රුපියල් 30000යිලු.
මේ කොටසේ රුපියල් 30000ක් තියෙනවා. ඉතිරි කිරීමේ 30000 රුපියල් 30000ක් වෙනි මුදලක් වෙන් කර ඇතනම් දරුවගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කර ඇති මුදල කොපමණද? අධ්‍යාපනය වෙන් කර ඇති මුදල අපි දන්නේ නැහැ. මෙතන කෝණේ දන්නවද? කෝණේ දන්නේ නැහැ. අපි ඉස්සලම කෝණේ හොයාගෙන ඉමු. මෙතන 90ක් තියෙනවා, මෙතන 210ක් තියෙනවා. මෙතන කීයද තියෙන්න පුළුවන්? අපි දන්නවා සම්පූර්ණම කෝණේ 360යි. 360න් මම අඩු කරනවා කීයද? 90ක් සහ 200. දැන් 90යි 210 එකතු කරාම කීයද උත්තරේ? මෙතන 90යි 210 එකතු කරාම බලන්න 0.9110 එකතු කරේ 3යි. 300ක් එන්න. 360න් 300ක් අඩු කරාම මට උත්තරය කියන අංශක 60යි කියලා. මෙතන අධ්‍යාපනය සඳහා වෙන් කරලා තියෙන කෝණයේ අංශක 60යි කියලා මට එනවා. දැන් තමයි මම ගානට හදන්න යන්නේ. අංශක 90කින් අංශක 90 මුදලකින් රුපියල් කීයක් පෙන්වනවද? රුපියල් 30000ක් එයා පෙන්වලා තියෙනවා. මොකටද? එයා ඉතිරි කිරීමේ ඉතිරි කරන රුපියල් 30000ක්. ඒ 30000 නිරූපණය කරන අංශක 90ක කෝණයකින් අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදල් නිරූපණය කරන අංශක 60ක කෝණයකින්. එහෙනම් මම අංශක 60කට තියෙන අදාළ අගය දන්නේ නැහැ. මම දාගත්තා x අකුරක්. දැන් බලන්න මට මේක පුළුවන් හරස් ගුණිතය දාලා හදන්න. මේ බලන්න මේම මෙයම ගුණ කරනවා හරස් ගුණිතය. 60 ගුණ කරා 30000. මම මේක ගුණ කරන්න සුළු කරන්න යන්නේ නැතුව එහෙම මම ලියාගන්නවා. බලන්න මොකද මම එහෙම ලියාගන්නේ කියලා. 60 ගුණ කරා 30000. 60 ගුණ කරා 30000න් සමානයි 90 ගුණ කරා x වලින්. 90යි x. මම මේ පැත්තේ x අකුර තනි කරගන්න උන හඳ බෙදනවා 90න්. මේ පැත්තත් බෙදනවා 90න්. බලන්න 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. මේ බිඳුවට මේ බිඳුව කැපුණා. දෙවරක් එක 2යි. බිඳුව 1 2 3 4යි. 1 2 3 4යි. මේ පැත්තේ 90 90 පිළ ගියා සමානයි x. එහෙනම් රුපියල් කීයක් වියදම් කරනවද මේ අධ්‍යාපන කටයුතු සඳහා? රුපියල් 20000ක මුදලක් මෙයා වියදම් කරනවා. හරිද? ওই විදිහට ගාණ හැදෙන්න ඕනේ. හරි 13 වෙනි ගාණ. AD රේඛාවේ මධ්‍ය ලක්ෂය x බලන්න මේකත් මම ඇදගෙන ඉන්නම් ඉස්සලාම රූපයක්. මේ ගාණ මතලා ඉස්සලා රූපයක් මම ඇදගෙන ඉන්නම් ඒ ගාණ. ඒකෙන් දෙන්නේ ඒකේ තියෙන ප්‍රමේය ගාණක් වගේ පේන විදිහට බලමු පළවෙනි කොටසේ ගොඩක් ප්‍රමේය ගණන් එන්න ඉඩ තියෙනවා. හරි බලමු මෙන්න එහෙම රූපයක් තමයි ඒකේ තියෙන්නේ. මම හද ගන්නවා මේ පාටින්. මෙන්න මෙහෙම එකක් තමයි දීලා තියෙන්නේ. මේකට අකුරු දීලා තියෙනවා O D C B A. මේකේ මේ පාදේ සමානයි මැද x අකුර. මේකට මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. හරි. දැන් බලන්න තව දත්තයක් මම ලබු කරලා මේ පාදේ සමාන්තරයි කියලා දීලා තියෙනවා. බලන්න ඔයාට මෙතන එක පාදයක බලන්න මේ ගාන කියලා AD රේඛාවේ මධ්‍ය ලක්ෂය x වේ. AD රේඛාවේ මධ්‍ය ලක්ෂය x. මේ AD රේඛාවේ මැද x අකුර තියෙනවා. DCB සරල රේඛාවක් සහ BCB කියලා කියන සරල රේඛාවක් සහ OABC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයයක් කියලා දෙනවා. සමාන්තර ආශ්‍රයක දැන් ඔයා බලපුවම ඔයාලට තේරෙන්න ඕනේ සමාන්තර ආශ්‍රයක තියෙන්නේ සම්මුඛ පාද සමානයි. සම්මුඛ කෝණ සමානයි. එතකොට සම්මුඛ පාද සමානයි හා සමාන්තරයි වෙනවා. බලන්න ඔයාට දෙනවා මේකේ OA සමානයි සෙන්ටිමීටර් 5ක් නම් BD දිග සොයන්න කියලා. OA සෙන්ටිමීටර් 5යි කියලා මෙන්න මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 5යි කියලා දෙනවා. අහන්නේ වාගේ BD කියලා කියන්නේ මෙන්න මේ පාදයේ දිග කීයද කියලා අහන්නේ වාගේ. එහෙනම් ඒ උත්තරේ හදන හැටි මෙන්න මෙහෙමයි හදන්නේ. දැන් මෙතන සෙන්ටිමීටර් 5යි නම් මේ දිග සෙන්ටිමීටර් 5යි. ඒ O දිග සෙන්ටිමීටර් 5යි නම් අපිට කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන් CB සමානයි සෙන්ටිමීටර් කීයයි කියලා. AO සමානයි CB සමානයි සෙන්ටිමීටර්
5යි හේතුව තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද වීම. එහෙනම් මෙතන සෙන්ටිමීටර් 5ක් තියෙනවා. හරිද? සමාන්තර නිසා. සමාන්තර සහ ඒක සමාන්තර ආශ්‍රයයක් වෙන නිසා අපිට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පාදේ කොහොමද හදාගන්නේ? මේ පාදේ කොහොමද හදාගන්නේ? BC දිග කොහොමද හදාගන්නේ? BC දිගත් මට ගන්න පුළුවන් කොහොමද? ඒකත් OA ට සමාන්තරයි. OA ට සමාන්තර වෙන හේතුව මොකද්ද? බලන්න. මෙතන මේ කෝණය ප්‍රතිමුඛ කෝණ දෙකන්නේ. ඒ කෝණ දෙක සමානයි. මෙතන පාදයට මේ පාදය සමානයි නේද? හරි. එතන මේ පාද දෙකත් ඒ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් සහ පාදයක් සහ කෝණයක් සමානයි. තව මොනවද මට පුළුවන්? තව බලන්න මෙතන Z දකුණ හැදුනට පස්සේ මෙතන කෝණයට මේ කෝණයත් සමාන. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම ත්‍රිකෝණ දෙකක්. AOX කියන ත්‍රිකෝණය සහ DCX කියන ත්‍රිකෝණය. OAX කියන ත්‍රිකෝණය සහ DXC කියන මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මේ ප්‍රතිමුඛ කෝණ මේක දත්තේ විදිහට දීලා තියෙනවා මේ පද දෙක සමානයි කියලා. අපිට මෙතන Z දකුණ හැදෙන කෝණයක් ගන්න පුළුවන්. ඒ කෝණේ ඒකාන්තර කෝණ වෙනවා. ඒතර කෝණ දෙකක් සහ පාදයක්. කෝපා කියන අවස්ථාවෙන් මේක අංග සම වෙනවා. අංග සම වෙනවා නම් අනිවාර්යෙන් අනුරූපාංග සමානයි. AO ට BC සමානයි. AO ට සමානයි DC. සමානයි සෙන්ටිමීටර් 5. හේතුව තමයි මොකද්ද? OAC ත්‍රිකෝණයේ අංග සමයි DXC කෝණය. ත්‍රිකෝණය DXC OX AOX ත්‍රිකෝණයේ අංග සමයි ත්‍රිකෝණය. හරිද? එහෙනම් මෙතනත් සෙන්ටිමීටර් 5යි. එහෙනම් මට ගන්න පුළුවන් BD සමානයි සෙන්ටිමීටර් 10යි කියලා. තේරෙනවද? ඔන්නෝම තමයි ඔය ගාන හදාගන්න පුළුවන් වෙන්නේ අපිට. හරි. අපි ඊට පස්සේ යන් ඊළඟ ගානට තුනී තහඩුවකින් සාදන ලද අරය සෙන්ටිමීටර් 7ක් වන හරි. මෙන්න මේකෙන් මම රූපේ ඇඳගෙන ඉන්නවා ඉස්සෙල්ලා. මොකද මට මේ ගානක්ම රූපේ අඳිනවා නම් අපිට හදන්න ඉතාම ලේසි. රූපයක් ඇඳ ගන්නවා නම් අපිට හදන්න මේ ගණන් ඉතාම ලේසි වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම මම රූපයක් ඇතුලෙන් මේ ගණන් විසඳන්න අපි උත්සාහ කරන්න ඕනේ. හරිද? ඉස්සලා මම ඇඳගෙන ඉන්න සිලින්ඩරේ වෙන්න මේ විදිහට. මේ සිලින්ඩරේ අරය සෙන්ටිමීටර් 7යි කියලා දෙනවා. උස සෙන්ටිමීටර් 5යි කියලාත් දෙනවා. හරි. ඔච්චරමයි මේ දත්ත විදිහට දෙන්නේ. ගාන බලමු අපි ඉස්සලා. ගානේ තියෙන්නේ තුනී තහඩුවකින් සාදන ලද අරය සෙන්ටිමීටර් 7ක් හා උස සෙන්ටිමීටර් 5ක් වූ පියන රහිත. පියන
වර්ග සෙන්ටිමීටර ලැබුණු උත්තරයක් එනවා. හරි. අපි කතා කරේ
3යි කිය. PO දිග නැත්නම් ලම්බ දුර අපිට නම් සෙන්ටිමීටර 3ක්. ඔන්න ඒ ගණක් આવොත් ওই විදිහට ප්‍රමේයන් ටික දාලා හදාගන්න සිද්ධ වෙනවා. හරි. දැන් අපි යන් 17 වෙනි ප්‍රශ්නයට. දාහත්වෙනි ප්‍රශ්නේ දැන් අපි 17 තියෙන්නේ දෛනික ව්‍යායාම වල යෙදෙන පුද්ගලයෙකුගේ තප්පර 10ක තුල චලිතය නිරූපණය කරන දුර කාල පස්තරයක් මෙහි දැක්වේ. එහි චලිතයට අදාළ මධ්‍යක වේගය සොයන්න කියලා තියෙනවා. හරි. මධ්‍යකේ බලන්න මේ පස්තරේ ගමනට ගත උගල වේගයේ සමාන මධ්‍යක වේගින අපි යන්නේ. මධ්‍යක වේගය සමානයි ගත වූ මුළු කාලය ගත වූ ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. ඒ කියන්නේ දුර බෙදීම කාලයම තමයි මේකෙත් මේ තියෙන්නේ. හරිද? ගමන් කළ මුළු දුර කීයද ගමන් කළ මුළු දුර? ඔයාලට ප්‍රස්ථාරයේ පේනවා ගමන් කළ මුළු දුර ඔයාලට 20 කිලෝමීටර් 20ක් තියෙනවා. කිලෝමීටර් නේ මීටර් 20ක් තියෙනවා. ගමන් කළ මුළු දුර මීටර් 20යි ගමනට ගත වූ කාලය තප්පර 10යි කියලා තියෙනවා. තප්පර 10යි. බිංදුවට බිංදුව කැපෙනවා. දෙකෙන් එකයි කියලා එකෙන් දෙකයි කියලා කියනෝනේ වල දෙකයි උත්තර එහෙනම් වේගය තමයි තප්පරයට මීටර් දෙකක මධ්‍යක වේගයක් තමයි මෙයා මේ ව්‍යායාම වල යෙදিলা තියෙන්නේ. හරිද? ඔක වේගය සමානයි දුර බෙදීම කාලය කියලා දාලා හැදුවත් උත්තරේ ගන්න පුළුවන්. හරි මධ්‍යක වේගය කියලා කියන්නේ මේ සම්පූර්ණ ව්‍යායාම සම්පූර්ණ දෙයට මේ සම්පූර්ණ කාර්යයටම ගියපු වේලාවන වේගය තමයි මධ්‍යක වේගය කියලා කියන්නේ. 18 වෙනි ගාන අපි හදන්න යන්නේ දැන් 18 වෙනි ගාන මෙන්න මෙහෙම එකක් තියෙනවා 3x ධන 2 කුඩයිලු 8ට වඩා අසමානතාවය තෘප්ත කරන පරිදි x ට ගත හැකි විශාලතම නිකිලාගය සොයන්න කියලා දෙනවා. x ට ගන්න පුළුවන් විශාලතම නිකිලාගය හොයන්න කියලා තමයි මේකේ දෙන්නේ. හරිද? නිකිලාගය කියන්නේ මොකක්ද? තුන විශාලතම නිකිලාගය අහන්නේ. නිකන් නිකිලාගය කිව්වොත් නෙමෙයි අහන්නේ. විශාලතම නිකිලාගය කීයද කියලා අහන්නේ. අර සමාන වෙන්නේ අසමාන දාලා පුණා. එහෙනම් මේ ගානට අර අපි සාමාන්‍ය සුළු කිරීම කරන විදිහටම බලන්න මේ ධන දෙක කියන එක එහා පැත්තට යවන්න. 8 අඩු කිරීම 2 සමානයි මේ පැත්තේ තියෙනවා කීයද? 3x. මොකද දෙකේ ඉලක්කම එහා පැත්තට ඍණ ලකුණක් එක්කලා. ධන ඍණ වෙන සමාන ලකුණ එහා මේ අසමානතාව ලකුණ එහා පැත්තට යනකොට සමාන ලකුණ එහා පැත්තට යනකොට ඒ දෙයම සිද්ධ වෙනවා. එහෙනම් සමාන ලකුණක් තියෙනවා කියලා හිතාගෙන තමයි අපි මේ ගාන හදන්නේ. 3x වලින් 3x කුඩයිලු 6න් දෙකක් අඩුනාම කීයද? sorry 8න් දෙකක් අඩුනාම 6යි. දැන් අපි මේ දෙපැත්ත බෙදනවා 3ෙන්. 3ට 3 කැපෙනවා x සමාන x වල උත්තරයක් එනවා 3ට 3 1යි 6ට 3 ඒවා 2යි කියනවා. එහෙනම් 2ට වඩා කුඩයි x වලගේ. එහෙනම් 2ට සමානයිද? නෑ. 2ට සමාන නෑ. 2ට වඩා කුඩයි. නිකිල සංඛ්‍යාවට දශම සංඛ්‍යාවයි තිබෙන්නේ නෑ. එහෙනම් 2ට වඩා කුඩාවට තියෙන පූර්ණ සංඛ්‍යාව කීයද? විශාලම පූර්ණ සංඛ්‍යාව වෙන්නේ නම් කීයද එහෙනම්? 1. 2ට වඩා කුඩා සංඛ්‍යාව තමයි 1 වෙන්නේ. එහෙනම් උත්තරේ කරගන්න කීයයි කියලාද? 1යි කියලා. ගතේ විචාරන නිකිල සංඛ්‍යාව තමයි 1 කියන අගය. හරි. එතකොට 19 වෙනි ගාන 19 තියෙන්නේ ප්‍රමේය ගාන. ඒ ගාන මම ඇඳ ගන්නවා මේ බෝඩ් එකේ. බලමු මේ ගානේ ට්‍රයි කරමු අපි හදන්න මේ ගාන. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ විදිහට නේ තියෙන්නේ. මෙතන 100යි කියලා දීලා තියෙනවා. මෙතන A D B E C. හරිද? හරි.
මැද කේන්ද්‍රය O කියලා මෙතනක් දීලා තියෙනවා. බලන්න මේ ගානේ රූපී දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වන අතර ABCD ලක්ෂය වෘත්තයේ මත පිටයි කියලා දෙනවා. දැන් වෘත්තයේ මත තමයි මේ ලක්ෂය ABCD කියනවා. ABCD වෘත්තයේ මත තමයි පිටලා තියෙන්නේ. රූපේ ලකුණු කර ඇති තොරතුරු භාවිතයෙන් x යගේ සොයන්න. මම මේක x ලකුණු කරගෙන නැහැ නේ. මේ 100 මෙතන 20 තියෙනවා. මෙතන x තියෙනවා. එහෙනම් මේ x ලාගේ තමයි මට හොයන්න තියෙන්නේ. ඔයා දන්නවා ක්‍රමයක් මෙන්න මෙහෙම. මොකද්ද? වෘත්තයක් තියෙනවා. මෙන්න එහෙම එකක් දන්නව නේද? මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය, මේ තියෙන්නේ පරිධිය ආපාදනය කරන කෝණය. පරිධිය ආපාදනය කරන කෝණය x නම් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය දෙකයි x වෙනවා. ඒ කියන්නේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක් කියලා අපි ගන්නවා ප්‍රමේයක් තියෙනවා. එහෙනම් මෙතන බලන්න මෙතන කෝණය 100යි නම් ඔයාලට පේනවා බලන්න මේ තියෙන්නේ පරිධිය ආපාදනය කරන කෝණය, මේ තියෙන්නේ කේන්ද්‍රය ආපාදනය කරන කෝණය. එහෙනම් මෙතන 100යි නම් මෙතන කීයක් තියෙන්නේ? 50යි තියෙන්නේ. හරිද? එතන 50යි තියෙන්නේ. මේ ABE කියලා කියන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් කියලා කියන්නේ අනිවාර්යෙන් මෙතන තියෙන 180ක කෝණයක්. එහෙනම් 180ෙන් දැනටමත් 50ක් ඉන්නවා නම් එතන කීයක් ඉන්නවද? මේ කොටසේ විතර 180ෙන් අපි 50ක් අඩු කරොත් එන්නේ උත්තරේ 130යි කියලා නම මෙතන. දැන් ඔයාලට පේනව නේද? BED කෝණය. මේ බලන්න BED ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය පේනව නේද? ඒ ත්‍රිකෝණේ 20 දන්නවා, 130 දන්නවා, x දන්නවා. හරිද? 20 දන්නවා, 130 දන්නවා, x දන්නවා. එහෙනම් ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180. එහෙනම් 130යි 20යි එකතුයි එකතු වුණාම තමයි 180 හැදිලා තියෙන්නේ. මේ දෙන්න මට එකතු කරාම ගන්න පුළුවන් 150යි කියලා. එතකොට 150යි ධන x සමාන 180යි. 150 යනවා සමාන ලකුණෙන් එහා පැත්තට. මේ පැත්ත x තනි වෙනවා. 180 ඍණ 150ක් වෙලා උත්තරයක් අපිට එනවා x සමාන අංශක 30යි කියලා. ඔන්න x වල අපි උත්තරයක් ගත්තා. x වල උත්තරයක් ගත්තා අංශක 30යි කියලා. හරිද? හරි. ඊට පස්සේ 19 හැදුවේ 20. 20 මෙන්න මෙහිමයි තියෙන්නේ. බලන්න මොකද්ද 20 තියෙන්නේ කියලා. 20 මොකක්ද තියෙන්නේ බලමු අපි. 20 තියෙන ප්‍රස්ථාර ගානක්. මේ ප්‍රස්ථාර ගාන හැදෙන හැටි කොහොමද බලමු. ප්‍රස්ථාරයක සරලරේඛී ප්‍රස්ථාරයක් තමයි 20 තියෙන්නේ. සරලරේඛී ප්‍රස්ථාරයක් කියලා කියන්නේ y සමාන mx නම් c ආකාරයේ ප්‍රස්ථාර සමීකරණයක් සහිත ප්‍රස්ථාර වලට තමයි. හරිද? හරි. දැන් බලන්න රූපයේ තියෙන තොරතුරු අනුව AB සරල රේඛාවේ සමීකරණය ලියන්න. ඔයාලට සරල රේඛාවක් හම්බෙලා නැත්නම් දෙන්න මේ විදිහට. 1 2 3 4 5 6. කොහොම විදිහට ක්‍රමාංකණය කරලා දෙනවා 1 2 3 කියලා ක්‍රමාංකණය කරලා දෙනවා. බිඳුව හර මේ මෙතන A ලක්ෂයේ තියෙන බිඳුව හා යන එකක් සහ මේ අනිත් එක දෙන 2.5 කියන 2.5 කියලා කියන්නේ මෙන්න මෙතන. මෙන්න මෙහෙම යන එක තමයි තියෙන්නේ. හරිද? මෙතන දීලා තියෙනවා B කියලා දීලා තියෙනවා. මෙතන A කියලා දීලා තියෙනවා. හරි. දැන් මගෙන් අහන්නේ AB සරල රේඛාවේ සමීකරණය ලියන්න. මම දන්නවා AB සරල රේඛාවේ සමීකරණය කියලා කියන්නේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. එතකොට ධන c කියලා කියන්නේ මොකද්ද? ධන c. ධන c අකුරෙන් කියන්නේ මේ m අකුරෙන් කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය මේ කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩ. හරිද? එතකොට අන්තක්ඛණ්ඩය සහ අනුක්‍රමණය. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මෙන්න මේ y අක්ෂය. y අක්ෂයේ කැපෙන තැන අගය තමයි අන්තක්ඛණ්ඩය. එහෙනම් අන්තක්ඛණ්ඩය කීයද උත්තරය? c සමානයි බිඳුවයි. ඇයි? y අක්ෂය කැපෙන්නේ බිඳුවේදී. හරිද? අනුක්‍රමණය වෙන සූත්‍රයක් තියෙනවා. මොකද්ද? m සමානයි y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. හරිද? මෙතෙන් අපිට ඛණ්ඩාංක දෙකක් අවශ්‍යයි.
කණ්ඩායම් අපි ගාව දෙකක් තියෙනවද? ඔව් දෙකක් තියෙනවා. දෙකක් හදාගන්න පුළුවන් අපිට. කොතනද? මෙන්න මෙතනාගේ රේසියෙන් හදාගන්න පුළුවන්. මොකද්ද? ඉරි ගහලම දීලා තියෙනවා මේ x වාගේ 2යි 2 5. 2 5 කියලා කියන්නේ මෙතන කණ්ඩායම් තියෙනවා. තව කණ්ඩායම්කයක් ඕනේ කොහෙන්ද? කොහෙන්ද ගන්න ලේසිම තැන තියෙන්නේ? ලේසිම තැන තියෙන්නේ මෙන්න මෙතන. මොකද්ද එතන? කණ්ඩායම්ගේ බිඳුවේ බිඳුව. කණ්ඩායම්ක ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලමු මේකේ x1 x2 මම දා ගන්නවා මේකට x2 y1 x2 y2 හරිද දැන් මම මේ සමීකරණ මේ ටික ආදේශ කරනවා බලන්න y2 කියන්නේ කීයද බිඳුවයි එන y1 කියලා කියන්නේ y2 බිඳුවයි y1 බෙදීම x2 කියන්නේ කීයද බිඳුවයි x1 කියන්නේ කීයද x1 2යි අඩු කිරීම 2යි දැන් බලන්න මට උත්තරයක් එනවා ඍණ 5 බෙදීම ඍණ 2 ඍණට ඍණ ලකුණු කැපිලා යනවා උත්තරේ වෙන්නේ m සමානයි කීයද m සමානයි 5 බෙදීම 2යි කියලා එහෙනම් මට උත්තරේ යන්න පුළුවන් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාරය මේ විදිහට කොහොමද සමීකරණය මම මේ යටි ලියන්නම් y සමානයි mx ධන c ආකාරයේ සමීකරණය මට නිරත ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට m කියන්නේ 5 බෙදීම 2 ධන c කියන්නේ බිඳුවයි x අකුර අනිවාර්යයෙන් මෙතන තියෙන්න ඕනේ c කියන්නේ බිඳුවයි අපි c අකුර ලියනවාද c අකුර බිඳුව පිළියන්නේ නෑ නේද උත්තරේ සමීකරණය තමයි y සමානයි 2න් 5x නැත්නම් 5 බෙදීම 2x මම සමීකරණය වෙන්නේ ඔන්න ඕක හරිද හරි 21 වෙනි ගාන 21 වෙනි ගානේ තියෙන්නේ මොකද්ද 21 වෙනි ගානේ තියෙන්නේ ඇසුරු මෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් ලෙස සඳහන් කර ඇති සීනිහා පරිප්පු පැකට් දැන් ප්‍රශ්නයක් අපි ගාව තියෙන්නේ බලමු අපි මේක කොහොමද හදන්න පුළුවන් කියලා හරි මේක තියෙන්නේ ඇසුරු මේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකකට සරණ කර ඇති සීනිහා පරිප්පු පැකට් මේකේ ස්කන්ධය ප්‍රායෝගිකව මැනගා ලබාගත් තොරතුරු පහත වගේ දැක්වෙන්නේ. මෙම නියදියෙන් අහඹු ලෙස තෝරාගත් පැකට්ටුවක ස්කන්ධය කිලෝග්‍රෑම් එකකට වඩා අඩු වීමේ සම්භාවිතාවය සොයන්න. අද අපිට කියලා නෑ සීනිද පරිප්පුද කියලා. අපිට කියලා තියෙන්නේ කිලෝග්‍රෑම් එකකට වඩා අඩු වීමේ සම්භාවිතාව වැඩි කියලා විතරයි. වර්ගයේ සීනි පරිප්පු කියලා දෙකක් තියෙනවා පැකට් ගන්න ස්කන්ධ කිලෝග්‍රෑම් එකට වැඩි ස්කන්ධ කිලෝග්‍රෑම් එකට අඩු විදියට දීලා තියෙනවා මෙතන මට සීනි පැකට් කිලෝග්‍රෑම් එකකට වැඩියෙන් 27ක් තියෙනවා මම ඉස්සෙල්ලා මේ පැකට් ගන්න පොඩ්ඩක් හොයාගන්න ඕනේ සීනි පැකට් 27ක් තියෙනවා කිලෝග්‍රෑම් එකකට වඩා වැඩි පරිප්පු පැකට් 19ක් තියෙනවා කිලෝග්‍රෑම් එකකට වඩා වැඩි කිලෝග්‍රෑම් එකකට අඩු සීනි පැකට් 23ක් තියෙනවා කිලෝග්‍රෑම් එකකට අඩු පරිප්පු පැකට් තියෙනවා 31ක්. බලමු ඉස්සලා මෙතන ඔක්කොම පැකට් කීයක් තියෙනවද කියලා මේ සීනි සහ පරිප්පු පැකට් 7යි 3යි 10යි 10යි 9යි 1යි 10යි 20 බිඳුව දැම්මා දෙකක් ඉතුරුයි 2යි 2යි 4යි 5යි මම මේකේ හොයාගන්න ඉස්සල්ලාම මේ කිලෝ එකේ පැකට් ඔක්කොම කීයක් තියෙනවද කියලා. දැන් මට කිලෝ එකේ පැකට් ඔක්කොම 100ක් ආවා. දැන් මම බලන්න ඕනේ ග්‍රෑම් කිලෝග්‍රෑම් එකකට වඩා අඩු ස්කන්ධයක් තියෙන සීනි පැකට් හා පරිප්පු පැකට් කීයක් තියෙනවද කියලා. හරිද? ඒතර 23ක් තියෙනවා සීනි පැකට් කිලෝග්‍රෑම් එකකට අඩුයි. තව තියෙනවා කිලෝග්‍රෑම් එකකට අඩු පරිප්පු පැකට් 31ක් තියෙනවා. මට මේ දෙක මම වෙන වෙනම ගන්න. 3යි 1යි 4යි 3යි 2යි එහෙනම් සීනි පැකට් සහ පරිප්පු පැකට් කිලෝ එකකට වඩා අඩුවෙන් තියෙන පැකට් 54ක් තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? සම්භාවිතාවය නේද? එහෙනම් සම්භාවිතාවය කියන්නේ අපි භාග සංඛ්‍යාවක් විදියට භාග සංඛ්‍යාවේ යටින්ම තියෙන්නේ නියති අවකාශය. නියති අවකාශය කියද 100යි. අපිට ඕන අදාළ කොටසේ අදාළ කොටසේ අගයන් කීයද? අදාළ කොටසේ අවයව ගන්න 50. ඒක අදාළ කොටසේ කියලා කියන්නේ මොකද්ද? කිලෝග්‍රෑම් එකකට වඩා සීනි පැකට් මොකද්ද? කිලෝග්‍රෑම් එකකට වඩා
අඩු පැකට් සංඛ්‍යාව 54ක් තියෙනවා. ඔක්කොම පැකට් 100ක් තියෙනවා නම් 100න් 54යි කියලා මට උත්තරයක් එනවා. මේක තව මට කුඩා කරගන්න පුළුවන්. කොහොමද කුඩා කරගන්නේ මේක? තව කුඩා කරගන්න පුළුවන් මේක මට 100න් 54. හරිද? 100යට උඩ 54. මට මේ උඩ සහ යට දෙකෙන් බෙදන්න පුළුවන් නේද? දෙකෙන් බෙදන්න පුළුවන් නේද? 100 දෙකෙන් බෙදපුවාම 50යි. 54 දෙකෙන් බෙදපුවාම 54 දෙකෙන් බෙදපුවාම කීයද? 27යි. හරිද? 50 මේ 50න් 27යි කියලා උත්තරයක් මට ආවා. මට 50 සහ 27 තව බෙදන්න පුළුවන්ද? 50 සහ 27 දෙකෙන් බෙදන්න බෑ. 3ෙන් බෙදන්න බෑ. 4ෙන් බෑ. 5ෙන් බෑ. 5ෙන් P1වත් බෙදන්න බෑ. සම්භාවිතාවය එන්නේ 50න් 27යි. කුඩාකම කරලා ගත්තොත් එන උත්තරේ එන්නේ 50න් 27යි කියලා. හරිද? ඊට පස්සේ අපි යන් 22 වෙනි ප්‍රශ්නයට. 22 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන මෙන්න මෙහෙම එකක්. කේන්ද්‍රය වූ වෘත්තයේ AOB විස්කම්භය. බලමු රූපයක් දීලා තියෙනවා. මම රූපය අඳ ගන්නවා. මේ රූපය තියෙනවා. රූපය අඳ ගන්නවා මම. රූපේ විස්කම්භය මෙහෙම දෙනවා AOB කියලා. AOB O කියලා කියන්නේ කේන්ද්‍රය. සාමාන්‍ය කේන්ද්‍රය වූ වෘත්තයේ AOB විස්කම්භයයි. හරි. C හා D ලක්ෂ්‍ය වෘත්තය මත පිහිටා ඇත. C හා D වෙන්න මෙහෙම ලක්ෂ දෙකක් තියෙනවා. ඒක තියෙන වෘත්තය මත මේක C මේක D. තව OD ආකාරලා තියෙන මෙන්න මේ විදිහට. මෙතන අංශක 40 කියලා දීලාත් තියෙනවා. හරිද? හරි. පිහිටා ඇත. ලක්ෂ්‍ය වෘත්තය මත පිහිටා ඇත. AOD අංශක 40. AOD අංශක 40නේ. AOD අංශක 40 යාලා දීලා තියෙනවා. වේ ACD කියන්නේ සොයන්න. මොකද්ද ACD කියන්නේ? කොහොම ACD? sorry ACD නේ BCD. කොහොම BCD. මෙන්න මේ කෝණය අගය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. කොහොමද මේක හොයන්න පුළුවන්ද? හරි. මේ බලන්න. AO කියලා කියන්නේ OD කියලා කියන්නේ වෘත්තයේ අරයන් දෙකක් නේද? එහෙනම් මේකට මේක සමානයි නේද? දැන් ඔයාට පේනවා AOD කියන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. සමදීපාද ත්‍රිකෝණයක් නම් මේ කෝණ දෙකක් මොකද වෙන්නේ? සමානයි කියලා ඔයාලට පේනවා. ඔයා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180යි කියලා දන්නවා. නේද? එහෙනම් මම මේ මෙතෙන්ට දාගන්නවා x සපුරක්. මෙතෙන්ට මොකද දාගන්න වෙනවා x සපුරක්. එතකොට x ඒවා 2යි 40යි එකතු වුණාම අපිට හැදෙනවා කීයද? x ඒවා 2කුයි 40කුයි එකතු වුණාම හැදෙනවා අංශක 180ක්. මෙතන x ඒවා 2ක් කියලා කියන්නේ 2x 40 එහා පැත්තට ගියාම ඍණ 40ක් වෙනවා. එහෙනම් 2x සමානයි 140 කරනවා 140යි. බෙදනවා දෙකෙන් x ලගේ හොයාගන්න බෙදනවා දෙකෙන්. දෙකට දෙක කැපිලා ගියා x සමානයි 2ට 2 2යි 17ට 2 7යි 70යි. එහෙනම් මෙතන කෝණයේ අංශක 70ක් වෙනවා. මෙතන 70යි නම් මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ මොකද වෙනවා කිව්වේ? අභ්‍යන්තර සම්මුඛ කෝණ වල එකතු අංශක 180යි. එහෙනම් බලන්න මෙතන තියෙන කෝණය සහ මේ කෝණය එකතු වුණාම අංශක 180ක් හැදෙනවා. මෙතන 70යි තියෙන්නේ. එහෙනම් 70යි අපි මෙතන DCB නැත්නම් BCD කෝණය දන්නේ නැහැ. ඒ කෝණය එකතු වුණාම හැදෙන කෝණය 180යි. මොකද වෘත්ත චතුරාර්ය සම්මුඛ කෝණ අංශක එකතු අංශක 180ක් වේ කියලා දෙනවා. හරිද? වේ කියලා අපි දන්න ක්‍රමයක් තියෙනවා. එතකොට මේ 70 එහා පැත්තට ගියාම BCD මේ පැත්තේ තනි වෙනවා 180 එහා පැත්තට 70 ගියාම අඩු කිරීම 70ක් වෙනවා. උත්තරේ වෙන්නේ BCD වලගේ අංශක 110යි කියලා උත්තරයක් එන්නේ. BCD වලගේ අංශක 110යි කියලා උත්තරේ එන්නේ. හරි එහෙනම් ඔන්න අපි BCD වලගේත් ඔන්න හොයාගත්තා. ඒතර 23 වෙනි ගාන. 23 වෙනි ගාන මෙන්න මෙහෙම එන්නේ.
23 වෙනි ගාන මෙන්න මෙහෙම එන්නේ. මීටර් 20ක් උස රූපය ඇඳගෙන ඉන්නම මම ඉස්සල්ලාම මෙන්න මේ විදියට මොනවා ගානක් තිබ්බා රූපයක් තිබ්බොත් ඒ රූපය ඉස්සලා ඇඳගෙන ඉන්නේ. රූපෙ මේ විදියට තියෙන්නේ. මෙතන අංශක 90ක ලකුණක් දාලා තියෙනවා. මීටර් 20ක් උස AB සිරස් ගොඩනැගිල්ලක්. එහෙනම් AB මීටර් 20ක් උසයි. මම ලකුණු කරගත්ත මීටර් 20ක් උසයි කියලා. සිරස් ගොඩනැගිල්ලක බීහි පිහිටි කවුළුවකින් බීහි පිහිටි කවුළුවකින් නිරීක්ෂණය කරන අයෙකුට ගොඩනැගිල්ල පිහිටි සිරස් බිමෙහි වූ C ලක්ෂ්‍ය C නම් ස්ථානයේ පෙනෙන අවරෝහණ කෝණය අංශක 40කි. අවරෝහණ කෝණයක් කියලා කියන්නේ S මට්ටමේ පහළ කෝණය. ඒ කියන්නේ B වලින් නම් බලද්දි මෙයාගේ S මට්ටම මෙහෙම කෙලින් තියෙනවා පොළොවට සමාන්තරව. මේකට පහළ කෝණය තමයි අංශක කීයද? 40යි කියලා කියන්නේ. හරිද? අංශක 40කි. මෙම දත්ත දී ඇති රූප සටහනේ ලකුණු කරන්න. ඔන්න එහෙනම් මෙච්චරයි කරන්න තියෙන්නේ. මොකද්ද? AB වල උස ලකුණු කරන්න තියෙනවා. B වල ඉන්න කෙනා අවරෝහණ කෝණය කීයද කියලා ලකුණු කරන්න තියෙනවා. එහෙනම් මේක තමයි අපිට ඕන උත්තරය. බලාපොරොත්තු වෙන උත්තරය. 24 වෙනි ගානේ තියෙන න්‍යාස ගානක්. 24 වෙනි ගානේ තියෙන න්‍යාස ගානක්. ඒ න්‍යාස ගාන මෙන්න මෙහෙම හදන්න පුළුවන් අපිට. න්‍යාසය A. න්‍යාසයේ තියෙන්නේ 2 ඍණ 3. B න්‍යාසයේ තියෙන්නේ 1 ඍණ 1. මේ න්‍යාසය හදනකොට කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මෙන්න මෙහෙම. අපි ඉස්සෙල්ලාම මේ දෙක දාගන්න ඕනේ කොහෙටද? අදාළ මෙන්න මේ පැත්තට. හරිද? ඊට පස්සේ මෙන්න මේ දෙන්නව දාගන්නවා මෙන්න මෙහෙම. පේලි සහ තීන. ඔව්. හරිද? දැන් අපි දෙවරක් 1 2යි. දෙවරක් ඍණ 1 ඍණ 2යි. තුන් වරක් 1 ඍණ 3යි. තුන් වරක් ඍණ 1 ඍණයි ධන තුන් වරක් 1 3යි. එහෙනම් අපේ දවන න්‍යාසය තමයි මොකද්ද? 2 ඍණ 2 ඍණ 3 3. බෙන්න අපේ උත්තරය. උත්තරය කරමු. මෙතන අගයන් ටික දාගන්න කොහෙටද? මේ පැත්තට. මේ අගයන් දෙක දාගන්න මේ පැත්තට. පේලි සහ තීර ගුණ කරලා තමයි උත්තරේ අපි න්‍යාසවල හදන්නේ. මෙතන පේලියට මේ තීරය ගුණ වෙනවා. මේ පේලියට මේ තීරය ගුණ වෙනවා. එහෙම ගුණ කරලා තමයි උත්තරේ හදන්නේ. හරි 25 වෙනි ගාන රූපයක් දිහා ඉස්සලම් රූපයක් දැන් මේ විදිහට මේක B O A AOB යනු කේන්ද්‍රය ඌර්ධ්‍යාකාර තහඩුවකින් කපාගත් කේන්ද්‍රික ඛණ්ඩයකි. එහෙනම් මේ තියෙන්නේ OAB කියලා කියන්නේ ඌර්ධ්‍යාකාර තහඩුවකින් කපාගත් කේන්ද්‍රික ඛණ්ඩයක්. කපාගත් කේන්ද්‍රික ඛණ්ඩයකි. A හා O ලක්ෂ දෙකකට සමතුලින් වන පරිදි AB ඡාපය මත P ලක්ෂ ලකුණු කළ යුතුව ඇත. AB බලනාකෝ A හා O ලක්ෂ දෙකට සමතුලින් A හා O ලක්ෂ දෙකට සමතුලින්. කියන්නේ A වලටයි O වලටයි මෙන්න මේ ලක්ෂයට සමතුලින් ලක්ෂයක් මේ ඡාපය මත ලකුණු කරගන්න P ලක්ෂයක් AB ඡාපය මත ලකුණු කරගන්න වල යුතුව ඇත. පත පිළිබඳ දැනුම භාවිතයෙන් P ලක්ෂය ලකුණු කරන්න. හරි. මේ ලක්ෂ දෙකකට සමතුලින් යන පතේ අපි අඳින්නේ මේ ලක්ෂ දෙකක් තියෙන්නේ. මේ ලක්ෂ දෙකකට සමතුලින් පත අඳින්නේ ලම්බ සමච්ඡේදකේ. ඒ කියන්නේ කව කට්ටි උඩ ඕවල තියලා උඩින් ඡාපයයි යටින් ඡාපයයි ගහ ගන්නවා.
කව කටුල ඒ වලට අර කලින් දුර මැරෙන්න උඩින් චාපයයි යටින් චාපයයි ගහ ගන්න. මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ සමාන කොටස් දෙකකට මේක බෙදෙනවා. තේරුණාද? ඔන්න ඕක තමයි අපිට ඕන උත්තරය. දැන් අපි මේ චාපය කැපෙන තැන කොහෙද? දෙන්න මෙතන චාපය කැපෙන්නේ. එහෙනම් එතන තමයි P කියන ලක්ෂය පිහිටන්නේ. හරිද? ඔන්න ඔය විදිහ තමයි අපිට ඔය උත්තර ටික ලකුණු කරන්න වෙන්නේ. මේ අපි දැන් සාකච්ඡා කරේ අධ්‍යාපන අමාත්‍යාංශය උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරපු ආදර්ශ පත්‍රයේ ආදර්ශ පෙරහුරු ප්‍රශ්න පත්‍රය පළවෙනි කොටස. හරිද? ඊට පස්සේ අපි දෙවෙනි කොටසින් පළවෙනි කොටසේ ඒ කොටස පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටස පමණයි මේ දෙක මේක සාකච්ඡා කරලා ලැබුණේ. ඊට පස්සේ අපි B කොටසෙන් හම්බ වෙනවා.